එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීව කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකාය වඩිනකොට මේ දුසී මාරය පාරයින හිටිය ළමයකුට ආවේශ වුණා. ආවේශ වෙලා ගලක් අරගෙන දමලක් ගැහුව ගහ. සත මහත්මයා තව වසර 2442ක් ගියපුවාම එළබෙන වෙසක් පුර 15ක් පොහොය දවසේදී මුළු ලංකාව පුරාම වැඩ සිටින සියලුම සර්වක්ඛ ධාතුන් වහන්සේලා අසදෘශ වූයේ අනුරාධපුර සක්‍ර දෙවියෝ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල සෝවාන් ඵලයට පත් වෙනවා. දීඝනිකායේ තියෙන සක්ක පඤ්ඤ කියලා සූත්‍ර දේශනාව. මේ දේශනාවෙන් බණහල අවස්ථාන් වෙද්දීම සක්‍ර දෙවියෝ සෝවාන් ඵලයට පත් වුණා කියලා. දිව්‍ය ලෝකේ නම් දිව්‍ය අංගනාවෝ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ එහෙමයි නෑ. කාන්තාවෝ නෑ බඹලෝ. ඒ නිසා මේ කායික සම්බන්ධ